ලොකු සර්ටත් මංජිතව හම්බෙන්න උමනාවක් තියෙනවා. පොඩ තමසෝම ඉන්නකො. මං සර්ට කියන්නම් තමසවිල ඉන්නවා කියලා. දැන් මම එපා. දැන් යන්න එපා. දැන් සර් ඔය ෆයිල් එහෙම කරලා ඔය චෙක් එහෙම අසං කරලා මේ ඔළුවට මාරයා ගහලානේ ඉන්නේ මේ වෙලාවේ. දැන් මම එපා සර්. දැන් මැඩම් ආවත් නිකන් සර් කුණු හරප කියන ගානේ ඉන්නේ. එපා. තව ටිකක් නිමුණාම මං යන්නම් සර්. දැන් මම යන්න බෑ. තමසර් කීයටද හම්බෙන්න ඕනේ? තව ටික වෙලාවකින් සර්. ඔය මීට සර් තේ එකක් බීලා පත්තරේ කියවලා ඒ වගේ වෙලාවක යන්න සර්. හරි හරි. තමසර් කැමති වෙලාවක. මේ සර් ඔව් මේ පිට කවුරු හරි ආවද සර්ව හම්බෙන්න? පිට කවුරු හරි කිව්වේ? පිට කවුරු හරි කිව්වේ සර් අර ඔය පිට කවුරු හරි ඇවිල්ලා කතා කරොත් තමයි සර්ට මේ මලපයින් අර OIC මහත්තයා එහෙම ඇවිල්ලා කතා කරපු දවසට සෑහෙන්න මලපයින්ලා තියෙනවා සර්ට. ඔව් මම දන්නවා. එහෙම කවුරු ළඟදී පිට කවුරු හරි ආවේ නැද්ද සර් කතා කරන්න ලොකු සර් එක්ක? නෑ නෑ. එහෙම කවුරුත් ආවේ නෑ. එහෙනම් කවුද? Mr. Sanrat. मैडम කොහොමද ඉන්නේ? හොඳයි හොඳයි. මේ ඇයි මේ මිනිස්සු අපිව හැමදාම උඩට එනකොට නවත්තන්නේ? නවත්තන්නේ. දැන් කවුද මැඩම්ව නැවතුනේ? මේ රිසෙප්ෂන් එකේ කෙවින්ගෙන් අහන්නද අපිට ඇතුළට එන්න දෙන්න බෑ කියන්නේ? ඇයි ඒගොල්ලෝ දන්නද අපි කවුද කියලා? දන්නවා මැඩම්. රටම දන්න ජෝඩුවක් අපි අය නොදන්න ගන්න විදියක් නැහැනේ. එහෙනම් ඇයි ඒගොල්ලෝ අපිව නවත්තන්නේ? මැඩම් අන්න සර් ඇතුලේ ඉන්නවා. ඔය ඉතින් සර්ගේ නියෝග තමයි. මැඩම් සර්ගෙන් අහලා විස්තරය දැනගන්නකො. මොන විකාරයක්ද මේක? හරි මං එන්නම් සන්රා.